මෙන්න මේ බලු පැටියට මාස 8ක් 9ක් විතර වෙනවා. දැන් මට වෙලා තියෙන්නේ මෙයයි ලිහලා වෙදින්න යන්න කියන්න දෙන්න බෑ. දැන් මෙයා තරුණයෙක්නේ දැන්. මම දැන් සොයනවා මාතර අවටින් පහසුවෙන් ගෙන්න ගන්න පුළුවන් තැනක බලු පැටික්කියෙක්. ඒ කියන්නේ සුනක දේනවා මාස 8ක 9ක වගේ සතෙක්. ඒ කියන්නේ කලින් පැටවු හම්බ වෙලා ඉන්න බෑ. ඇඟසේරම තනින් තන ලොන් යන රෑෂ් එක හැදිලා තියෙන්නත් බෑ. මේ රේබිස් එක නවිදලා තියෙනවනේ. ඒ කාලේ නෝර රේබිස් එක විදලා තියෙන්න එපාය. අපේ පණු බෙහෙත් දෙන එක අනිත් බෙහෙත් වර්ග විදින එක මට කරන්න පුළුවන්. ඩිංගක් හරියව ගහන කියලා ලෙඩක් දුකක් තිබුණොත් ඒ ලෙඩක් තියෙන හතෙක් ගේන්නත් එපා. හොඳ ක්‍රියාශීලී සෙල්ලම් කරන නිරෝගී බැලි පැටියෙක් මේ මාතරවටින් අමුරු පිටිය වගේ ප්‍රදේශකින් ගෙනත් දෙන්න. හැබැයි මේ කහ පාට හරි මේ දුඹුරු සුදු පාට කිලුට වෙනවා. මේ අලංකාර පහයක් තියෙනවනේ සාමාන්‍ය මෙන්න මේ වල්ගේ වගේ මේ වගේ ලෝම ප්‍රමාණය දිග වගේ ලස්සන වල්ගයක් තියෙන්න ඕන. හීල මේ මහ යකෙක් වගේ පහරේ මෙහෙ කෙනෙක් පැනලා කන කියන කෙනෙක් වෙන්නත් බෑ. ගොඩාක් නිවට වෙලත් බෑ. තනින් තන ගිහිලා හරේ මෙහෙ ගිහින් කාලා කියලා නිවට වෙලා බෑ. ගෙදරින් දෙන එකක් කාලා ඉන්න පුළුවන් වෙනවනම් ගෙදරටත් ආදරය වෙලා විනාශ කාබාසිනිය වැඩ කරන ඒවා රෙදි කන ඒවා සෙරප්පු සපත්තු කන අයත් බෑ. අන්න ඒ වගේ සතෙක් ගෙනත් දෙනවා නම් මේ හැබැයි දැන් මේක දැම්මට පස්සේ අන්තපුරයකට සෑහෙන බලු 7ක් 8ක් 10ක් 12ක් ගෙනෙත් දන්න. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ගෙදරක ඔය දැන් ගෙදරකට සාමාන්‍යයෙන් ආදරෙන් හදලා පැටව හම්බෙන්නවට බයයි ඉන්න තැනක නැත්තම් ඔපරේෂන් වදහත්තම් කරන්න බය තැනක වගේ එහෙම තැනක ඉන්න සතෙක් පාරට ගිහින් දාන්න නැතුව මේ ගෙනත් දෙනවා නම් ලොකු දෙයක්. මම ඒකට ඒ කෙනාට දෙන්නේ මේ ගෙනත් දෙන කෙනෙකුට මේ කීකි මම තියාගන්නවා. සාමාන්‍යයෙන් සහල් පොල් කිරිහට්ටි 2 3ක් කරවල සැමන් ඔය වගේ ආහාර ද්‍රව්‍ය මේ වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 2 3ක් පිරිනමනවා. මෙයයි වෙනුවෙන් මෙයට මෙයා සාමාන්‍යයෙන් වෙනම ඇති සතෙක් වෙන්න ඕන. දැක්කම පිරි ඇති සතෙක්. කළු පාට උනක් කමක් නැහැ. කළු පාට කිලුට වෙන්නේ නැහනේ. ඔපරේෂන් පටව හම්බ වෙනවට විසඳ ගන්න එක මම කරන්නම් ඒක. ක්‍රියාශූර සතෙක් වෙන්න ඕන කලබල ක්‍රියාශූර සතෙක්.